ගිය වර්ෂයේ මහා කන්නයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට අයත් අක්කර 4471ක වී වගාව සිදු කිරීමෙන් ලබාගත් අස්වැන්දවී කිලෝග්‍රෑම් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකායන්ට අයත් වී ගබඩාවල ගබඩා කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් කේ. ප්‍රනාන්දුගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලුම වී අස්වනු ලක්වැසියන්ගේ පරිභෝජනය සඳහා රජයේ පාලන මිල ගණන් යටතේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලබා දීම දැනට සිදු කරමින් පවතින බවයි සඳහන් වෙන්නේ. මීට අමතරව අක්කර 305ක පමණ භූමි ප්‍රමාණයක බඩලිඟු වගා කර ඇති අතර එම වගාවන්ගේ අස්වනු නෙලීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ආර්ථික භෝගයක් වශයෙන් පොල්ද, අතුරු භෝග වශයෙන් පළතුරු සහ එළවලු මෙන්ම කුරක්කම්, තල ආදී ධාන්‍ය වර්ගද වගා කර වෙළඳ පොළට නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටින බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටින්නේ.